Apple සමාගම විසින් තම iPhone දුරකථන පෙළ නම් කිරීමේ ක්‍රමවේදයේ විශාල වෙනසක් සිදු කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා. මෙම තීරණය සමග 2027 වසරේදී නිකුත් කිරීමට නියමිත නවතම iPhone මාඩලය iPhone 19 ලෙසින් නම් නොකර iPhone 20 යන නම භාවිතා කිරීමට සමාගම සූදානම් වන බවට වාර්තා වෙනවා. මෙම නාමකරණ වෙනස iPhone දුරකථනවල 20 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා Apple විසින් ගනු ලබන සැලසුම් සහගත උපාය මාර්ගයක් ලෙස වාර්තා වෙනවා. 2007 වසරේ මුල්ම iPhone දුරකථනයේ එළිදැක්වීමෙන් පසුව 2027 වසර වන විට එය දශක දෙකක සන්ධිස්ථානයක් සම්පූර්ණ කරනු ඇත. Apple සමාගම සිය ප්‍රධාන නිෂ්පාදන පෙළේ සුවිශේෂී සංවත්සර සනිටුහන් කිරීම සඳහා මෙවැනි අංක මගහැරීමේ ක්‍රමවේදයක් භාවිතා කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2017 වසරේදී iPhone දුරකථනවල 10 වන සංවත්සරය වෙනුවෙන් සමාගම විසින් iPhone 8 සහ iPhone 8 Plus මාඩලි එළිදැක්වද iPhone 9 යන නම සම්පූර්ණයෙන්ම මගහැර දමා iPhone X රෝමානු ඉලක්කමෙන් 10 නමින් විශාලතම ඩිසයින් වෙනස්කම් සහිත නව මාඩලියක් හඳුන්වා දෙන ලැබුවා. තාක්ෂණික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ iPhone 19 මගහැර iPhone 20 වෙත කෙලින්ම යෑමෙන් Apple සමාගම විසින් 20 වන සංවත්සරය යන කාරණේ බ්‍රෑන්ඩින් තුලින්ම පාරිභෝගිකයාට ඍජුව සංනිවේදනය කිරීම මෙම නව මාඩලිය පෙර මාඩලිවලට වඩා ෆීචර්ස් හා ඩිසයින් අතින් විශාල ඉදිරි පිම්මක් බවට සංඥා කිරීම. එනම් iPhone 20 සීරීස් යනු සාමාන්‍ය අප්ග්‍රේඩ් එකකට වඩා වැඩි යමක් බව පෙන්වා දීමයි. ඒ වගේම දැනට වාර්තා වන තොරතුරු වලට අනුව iPhone 20 සීරීස්හිදී iPhone ඩිසයින් ඉතිහාසයේ තවත් ප්‍රධාන හැරවුම් ලක්ෂයක් අපේක්ෂා කරනු ලබන අතර ඒ bezel-less display panel සහ සමස්ත උපාංගයම ඉදිරිපසින් බලන විට තනි වීදුරු කැබැල්ලක් ලෙස පෙනෙන aesthetics පෙනුමක් ඇතුළත් විය හැකි බවටයි.